ආයුබෝවන් හැමෝටම. ඕගොල්ලෝ කවදාද හිතලා තියෙනවද රත්නපුරේ පතලකින් හමු වෙන එකම එක නිල් මැණිකකින් කෙනෙක්ගේ මුළු ජීවිතේම එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් කියලා. මැණික් කියන වචනේ ඇහෙනකොට අපේ හිතට එන්නේ කෝටිපතියෝ නැත්නම් යාන වාහන සුඛෝපභෝගී ජීවිතයක්. නමුත් මේ දිලිසෙන ලෝකයේ පිටුපසින් තියෙන ඇත්ත කතාව මොකද්ද? ඇයි සමහරු මැණිකක් නිසා කෝටිපතියෝ වෙද්දී ඒත් සමහරු තමන්ගේ මුළු දේපලම යාන වාහන පවා විකුණලා අන්තිමට හිඟන්න බවට පත් වෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මැණික් ශේෂ්ත්‍රයේ තියෙන අඳුරු කලාපය. එහෙම නැත්නම් ඇයි මිනිස්සු මැණික් වලින් පාඩු ලබන්නේ කියන එක ගැන විද්‍යාත්මක හා ප්‍රායෝගිකව හොයලා බලනවා. අපේ අලුත් මැණික් පන්තියක් පටන් ගන්නවා මැයි 2 වෙනිදා රත්නපුරේ සහ මැයි 3 වෙනිදා මහනුවර. කැමති දරුවෙට පුළුවන් සහභාගී වෙන්න. සීමිත ප්‍රමාණයයි පන්තියකට සහභාගී කරගන්න මම. ඔබත් මැණික් ගැන උනන්දුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. පළවෙනි සහ ප්‍රධානම හේතුව තමයි නිසි දැනුමක් හෝ පළපුරුද්දක් නොමැතිකම. බොහෝ දෙනෙක් හිතන්නේ මැණික් කියන්නේ ලස්සන දිලිසෙන ගලක් විතරයි කියලා. නමුත් ඇත්තටම මැණික් ගලක වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධක 4-5ක් තියෙනවා. මැණික් ගලක ප්‍රධාන සාධකය තමයි වර්ණය. මැණික් ගලක වර්ණය ගැන අවබෝධයක් නැති වුණ එකම මැණික් වලින් පාඩු ලබනවා. ඊළඟ එක ක්ලැරිටි එක, ඊළඟ කට් එක, ඊළඟට බර කොච්චර කැරට් ප්‍රමාණයක් තියෙනවද කියලා. අපි මේවා එකින් එක වෙන් කරලා බලමු. මේක ලොකුම වැරද්ද තමයි මේ ගැන විද්‍යාත්මක හෝ ප්‍රායෝගික අවබෝධයක් නැතුව මේක ගත්තොත් කෝටියක් වටිනවා කියලා අතරමැදි කියන කතාවක් විශ්වාස කරලා මිලදී ගැනීම තමයි ලොකුම වැරද්ද. එකම පාට එකම බර තියෙන ගල් දෙකක් අතර මිල වෙනස ලක්ෂ ගණනක් වෙන්න පුළුවන්. ගල ඇතුලේ අභ්‍යන්තර ලක්ෂණ, එතකොට පියවිය හැට පේන ලක්ෂණ, ඒව ගැන සූක්ෂම වෙනස්කමක් හඳුනා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා මැණික් බිස්නස් එක පාඩු ලබන්න වෙනවා අනිවාර්යයෙන්. මතක තියාගන්න ඕගොල්ලෝ කැරට් එකේ ගලක්, කැරට් දෙකේ ගලක් තායිලන්ත ගිහලා එක්ස්පෝර්ට් කරනවා කියන්නේ ඕගොල්ලෝ කරන ලොකුම වැරද්ද. මතක තියාගන්න තායිලන්ත කියන්නේ හැම රටවල් වලින්ම ගල් එන තැනක්. අපි ඇත්ත කතා කරොත් තායිලන්ත වලට වඩා ලංකාවේ කැරට් එකේ දෙකේ ගල් වල මිල තියෙනවා. එතකොට ඕගොල්ලෝ උත්සාහ කරන්න එපා ලක්ෂයට ගලක් අරගෙන රත්නපුරෙන් හරි ලංකාවේ කොහෙන් හරි තායිලන්ත ගිහිල්ලා ඒක ලක්ෂ දෙකට දෙන්න උත්සාහ කරන්න එපා. එහෙම කරන්න බෑ. එතකොට ඕගොල්ලෝට වෙන්නේ අනිත් පැත්තට ගල් ටිකක් තරම් ලංකාවට එන්නේ. එතන තමයි ලොකුම පෙරදිල්ල තියෙන්නේ. එතකොට පන්තියේ උගන්වන ගුරුවරයාට තියෙන්න ඕන මේ පොළොවේ පය ගහලා ගල් ගන්න විදිය ගැන දැනුමක්. මොකද තායිලන්තයට එක්ස්පෝර්ට් කරන ක්‍රම තියෙනවා. ඒතකොට තායිලන්තයට එක්ස්පෝර්ට් කරන ගල් වල මිලක් තියෙනවා. ඒතකොට ඒ ගැන ගුරුවරයාට දැනුම තිබ්බහම පන්ති ඉන්න ළමයටත් පුළුවන් එක්ස්පෝර්ට් පැත්තට යන්න. හරි, අපි දෙවෙනි කාරණේ බලමු. දෙවෙනි ලොකුම උගුල තමයි සින්තටික් සහ ප්‍රතිකාර කර මැණික්. අද වෙනකොට තාක්ෂණය කොතරම් දියුණුවද කියනවනම් රසායනාගාරවල ස්වභාවික මැණික් වලට සමාන රසායනික ව්‍යුහයක් තියෙන මැණික් නිර්මාණය කරනවා. ඒවා පීවයට හඳුනා ගන්න දක්ෂ වෙළෙන්දුන්ටත් අපහසුයි. නමුත් ඒවා වටිනාකම ස්වභාවික ගල් වලටත් වඩා 110%ක්වත් නැහැ. ඒ වගේම ට්‍රීට්මන්ට් කරපු ගල්. අපි දන්නවා සාමාන්‍ය හීට් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන් ගෙවුල තියෙන ගලක්. ඒක වෙනම කතාවක්. හැබැයි අපි හිතමුකෝ බෙරිලියම් ගහලා ට්‍රීට්මන්ට් කරන ගල් තියෙනවා. එතකොට කලර් ඩිෆියුසින් කරන ගල් තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් අපි සර්ටිෆිකේට් එකක් දාන්න ගියත් බෙරිලියම් ගහපු ගලකට කියන්නේ මොකද්ද? හීටර් සෆාය කියලා. එතකොට ඒක පියවියෙන් අඳුර ගන්න දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. පන්තියේ ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් පියවියෙන් ගලක් අඳුර ගන්න හැකියාව අත්‍යවශ්‍යයි. මොකද තායිලන්තයේ අඩු මුදලට ගල් ගෙනල්ලා ලංකාවේ ඕන තරම් විකුණනවා. එතකොට දරුවෝට අවබෝධයක් නැහැ මේ රුපියල් 3,000-4,000කට ගලකට නේද මම මේ රුපියල් ලක්ෂයක් හැට කරලා තියෙන්නේ කියලා. මොකද සර්ටිෆිකේට් එකක් දාන්න ගියපුවාම කියන්නේ මොකද්ද? හීටර් සෆාය. කිසිම තැනක බෙරිලියම් එකක් සම්බන්ධයක් නැහැ. ඒතකොට බෙරිලියම් ගහපු සර්ටිෆිකේට් ගන්න ටිකක් මිලක් යට කරලා තමයි අපිට සර්ටිෆිකේට් එක ගන්න වෙන්නේ. එතකොට තුන්වෙනි කාරණේ තමයි ටිකක් ප්‍රශ්නයකට ලොකුවට තියෙන ලංකාවේ. මොකද්ද? රළු මැණික් ගලක් මිලී ගැනීම. මොකද ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නැහැ අපි මොකද්ද කරන්න ඕනේ ව්‍යාපාරය කියලා මැණික් වලින්. මතක තියාගන්න රෆ් ගල් කියන්නේ මැණික් වලින් දිනන්න පුළුවන් හොඳම අවස්ථාවක්. සමහර අවස්ථාවල රෆ් ගලෙන් දිනන්න එක හිතා ගන්න බෑ. ඒ කියන්නේ දිනන ප්‍රමාණය වැඩි රෆ් ගලගේ. හැබැයි පරදින ප්‍රමාණය අවබෝධයක් නැතුනොත් ඒක වැඩි. මොකද ගොඩාක් දෙනෙක් පරදින්නේ මේ රෆ් ගලේ අවබෝධයක් නැතුව. මොකද රෆ් ගලක් කිව්වම අපි ගත්තොත් සෆාය. සෆාය එකක එනවා දෝෂ පළදු 9-10ක් එනවා. එතකොට ගන්න ඕන ගල ගැන අවබෝධයක් නැතු වුණොත්, එතකොට වර්ණය ගැන අවබෝධයක් නැති වෙනොත් කෙලින්ම රෆ් ගලෙන් පරදිනවා. ආයේ කිසිම කතාවක් නැහැ. රළු මැණික් ගලක් මිලදී ගන්න එක හරියටම අන්ධෙක් අලියගේ ඇඟල්ලනවා වගේ වැඩක්. ගල පිටින් කොතරම් ලස්සනට පෙවුනත් ඒක කපනකොට ඇතුළත තියෙන දෝෂ පළදු ටික මතුවෙන්න පටන් ගන්නවා. එතකොට ලක්ෂ ගාණක් වටිනා කියලා අපි හිතගත්තේ ගල එක පාරටම බිඳුවට වැටෙනවා.
එතකොට මැනික් ව්‍යාපාරේ රෆ් ගලක් ඕගොල්ලෝ ගන්න නැහැ කියන්නේ ඕගොල්ලෝට ඉස්සරහට අනාගතයක් නැහැ. කට්ටම් පොලිෂ් කරනවා කියන්නේ ඕගොල්ලෝගේ බිස්නස් එක මග නතර වෙනවා. එතකොට රළු මැනික් ගලක් මිලදී ගන්නවා කියන එක තමයි මේ ජිම් බිස්නස් එකේ ඉස්සරහට යන්න පුළුවන් ලොකුම අවස්ථාව තියෙන්නේ. හතරවෙනි කාරණේ. ඒක තමයි බරපතලම කාරණේ. මොකද ගොඩක් දෙනෙක් තමන්ගේ ගේ දොර වස්තු ඔක්කොම ටික විකුණලා තියෙනවා. හේතුව ගෙවුඩ ව්‍යාපාරයට බහැලා. ගෙවුඩ කියන්නේ ඊටාම ලාභදායී ව්‍යාපාරයක්, ලාභ ලබන්න පුළුවන්. ඊට අමතරව නැත්තර නැති වෙන්නත් පුළුවන්. මොකද ලංකාවේ භාගයක් මැනික් ව්‍යාපාරිකයෝ ගොඩක් දෙනෙක් ගෙවුඩ හින්දා පාඩු ලබලා තියෙනවා. ඒතකොට සමහර කට්ටිය මැනික් හැදෙන විදිය ගැනවත් අවබෝධයක් නැතුව ගෙවුඩ ව්‍යාපාරයට බහැලා දෙනවා. එහෙම බෑ. ගෙවුඩ වලට බහිනවා නම් යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදෙත් එක්ක තමයි ගෙවුඩ ව්‍යාපාරයට බහින්න ඕනේ. නැත්නම් අපේ අතේ තියෙන සල්ලි ටික සියල්ලම නැති වෙලා යනවා. මේ වීඩියෝ එක දිග වැටෙහිඳ මම මේ පොඩි ප්‍රමාණයයි ඔයගොල්ලෝ සඳහන් කරේ. තව ඊට වඩා ගොඩාක් ප්‍රමාණ තියෙනවා පරදින. හැබැයි දරුවන්ට කිසිම අවබෝධයක් නැහැ. මැනික් පන්ති ගියත් කිසිම අවබෝධයක් නැහැ මොන මැනික් වර්ග කරන්න තියෙන්නේ. මොකද ගුරුවරු එක කියලා දෙන්නෙත් නැහැ. ඒ හින්දා හොඳට මතක තියාගන්න හරි මැනික් ඉගෙන ගන්නවා නම් හරි තැනකින් ඉගෙන ගන්න. ඒකට අවබෝධයක් ගන්න ඕනේ. කෙටියෙන්ම කිව්වොත් මැනික් ව්‍යාපාර කියන්නේ කෝටිපතියෙක් නෙමෙයි ට්‍රිලියනපතියෙක් වෙන්න පුළුවන් මාර්ගයක් තමයි. නමුත් ඒක ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. තියුණු ඇහක් තියෙන්න ඕනේ. විශ්වාසවන්ත සම්බන්ධ ජාලයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම නිවැරදි දැනුමක් අවශ්‍යයි. හැම වෙලෙම දැනුම ගන්න, හැම වෙලෙම උත්සාහ කරන්න මාකට් එකට යන්න. කවුරුත් ඕගොල්ලෝගේ ළඟට ගල් ගෙනල්ලා දෙන්නේ නැහැ. හැමතිස්සෙම උත්සාහ කරන්න මැනික් මාකට් එකට ගිහිල්ලා ගලක් ගන්න.